හරි ළමයි. ඔන්න මං ඔයාලට පොරොන්දුනා වගේ ඔයාලා ඉල්ලපු ඕලෙවල් විද්‍යාව කරන ළමයි ටිකට විද්‍යාව කරන්න හැමෝම කරනවා. ළමයි කට්ටියට අවුල් වෙලා තිබ්බ මැත්ස් පාර්ට් එක ඔක්කොම කවර් කරන්න ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙන්නේ. හරිද? අපි මේ ප්‍රෝග්‍රෑම් එක ලබන සතියේ අප්‍රේල් අන්තිම සතියේ ඉඳලා පටන් ගමු. එහෙම මේ සුබ මොහොතවල් බලලා ලබන මාසෙ මුල පටන් ගන්න ඕනේ කියලා බල බල ඉන්නේ නැතුව අපි අප්‍රේල් අන්තිම මාසෙම වැඩේ පටන් ගමු. අවුරුදු එහෙම කාලා දැන් ඉතින් කට්ටිය රිලැක්ස් එකේ ඇතිනේ වැඩක් නැතුව දැන් ඔන්න ඇති හරිද දැන් මේකේ වැඩ ටික මම කොටස් 10කට බෙදලා එතකොට ඒකට ටියුට් එකක් හදලා දැන් මේකේ ටියුට් එක කොහොමද ගන්න කියලා හැමෝටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා දැන් මේක නොමිලේ වුණාට ටියුට් එකක් තියෙනවනේ ඒ ටියුට් එකේ PDF එක මම තව දවස් 2-3ක් ඇතුළත ඔයාලා ගෲප් එකට දානවා හරිද ගෲප් එකට දාපුවම ඒක ඩවුන්ලෝඩ් කරලා පුළුවන් කට්ටිය print out ගන්න. ලොකු ටියුට් එකක් නෙමෙයි. හරිද? ඒක නොමිලේ හම්බ වෙනවා. මේ ඔක්කොම ಜಾති ටික දානවා ගෲප් එකට. ඔයාගේ යාළුවන්ටත් ඇඩ් වෙන්න කියන්නේ. තනියම විතරක් ඕක කරගන්න යන්න එපා. ටියුට් එක ගෲප් එකට දානවා. ඔයාලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන print out ගන්න. print out ගන්නේ නැතුව ටියුට් එක පිට කවරෙත් එක්කම ඕනයි ඉන්නවනම් මෙන්න මේ නම්බර් එකට. නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මෙන්න මේ නම්බර එකට මද 0.7.61.44.360 මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න අපිට ටියුට් එකක් ඕනේ කියලා. හරිද? ඊට පස්සේ මේකේ මං හිතන්නේ ටියුට් එක නම් රුපියල් 100ක්වත් වෙන්නේ නැහැ. රුපියල් 100ක්ද කොහෙද වෙන්නේ? print කරන්න. ඒකයි ඔයාලට මේ කූරිය කරන්න නම් ඔන්න මේ අපි ශ්‍රී ලංකා පෝස්ට් එකේ ඔය තැපැල් කන්තෝරුවෙන් ස්පීඩ් පෝස්ට් දාන්නේ. ඒකට නම් රුපියල් 200ක්ද කොහෙද යනවා. ඒ 200යි ටියුට් එකේ ගානයි දාලා ඕන අය විතරක් ටියුට් එක ගෙන්න ගන්න. මේ ටියුට් එක කොහොමද ෆ්‍රී PDF එක හම්බ වෙනවනේ. එහෙම ඇරෙන්න ටියුට් එක ඕනේ අය ඉන්නවනම් විතරක් මේ නම්බර එකට මැසේජ් එකක් දාලා ටියුට් එක ගෙන්න ගන්න. හරි. අපි බලමුකෝ දැන් මොකද්ද මේකෙන් අපි කරන්න යන්නේ කියලා ළමයි. මුලින්ම මේ පාඩම දැන් මේ ප්‍රෝග්‍රෑම් එක මම හදලා තියෙන 9 10 11 පන්ති තුනේම ළමයින්ටනේ. හරිද? ඒ ළමයි කොහොම වුණත් 9 වසරේ ඉඳලම ඕන කරන જાති තියෙන්නේ මම දන්නවා. ගොඩක් ළමයින්ට ගණනුයි විද්‍යාවයි දෙකම බැරි ප්‍රධානම හේතුව මෙන්න මේක. මොකද්ද? ධන ඍණ භාවිතයේ අවුලක් තියෙනවා. මේ පළවෙනි ටොපික් දෙකෙන් ධන ඍණ භාවිතය අපි විසඳගමු. හරිද? මේ පටස් ගාලා කරන්න පුළුවන් ඒවා දැන් ඔයාලා ගොඩක් කල් ඉඳන් ඉගෙනගෙන තියෙන්නේ එක වසරේ ඉඳන් මොන්ටිසෝරි විතර ඉඳන් ගණන් ඉගෙන ගන්නවා. හරිද? අපි මුලින්ම ධන ඍණයි එකතු කිරීම අඩු කිරීම ගුණිතය බෙදීම ඔක්කොම ටික වන් ෂොට් ඉවර කරලා දානවා. ඊට පස්සේ පයින්නවා දර්ශක වලට. දර්ශකත් ඕන වෙනවනේ ළමයි. ඔය ගාන හදද්දි එනවනේ දැන් ඔය මේ කෙමිස්ට්‍රි වල එහෙම එනවනේ මේ ඝන ඩෙසිමීටර් එනවා. හරිද? මවුලයට එනවා. හරිද? මවුලයට ඝන ඩෙසිමීටර්. එහෙම එනකොට දර්ශක කියන එකේ දැනුම නැති හින්දා තමයි ගොඩක් වෙලාවට ඒකත් අවුල් වෙන්නේ. සාමාන්‍යයෙන් දර්ශක කියන එක හොඳට දැනන් ඉඳපුවාම ගොඩක් වෙලාවට සමීකරණය අමතකයි කියන්නකෝ. හරිද? සමීකරණය අමතක නම් ගානේ තියෙන ඒකකයක් පාවිච්චි කරලා ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. ඒකයි මේ මෙතන තියෙන්නේ මේ thinking patterns කියලා උගන්වන්නේ. අන්න ඒ කැලේ ටික කරන්න එහෙමයි. ඊට පස්සේ උක්ත කිරීම හරස් ගුණිතය සරල සමීකරණ සමගාමී සමීකරණ සාධක හොයන්න ආදේශ කරන්න ඔය පොදු අන්තරය අනම්මනම් ගන්න එපා කුඩා පොදු ගුණාකාරය එහෙම කැලේ ටික. ඒ කැලේ ටික සුටුස් ගාලා ඉවර කරා ඔය දවස් 3කින් 4කින් මේ දවස් 4කින් විතර ඔකට අක් ගාලා ඉවර කරලා දාලා පාඩම් වලට බහින්න පුළුවන්. එතකොට අපිට හරි. ඊට පස්සේ ටියුට් එකේ තියෙනවා මේ හැම එකකටම දැන් මේවා එහෙමනම් මේ ගණන් 20යි ගණන් 50ක් විතර තියෙනවා. ටක් ගාලා ඒ කියන්නේ මේ ගණන් 50ක් තිබ්බට 50ක් 60ක් විතර තිබ්බට මේ ටික ඉවර කරන්න යන්නේ මේ විනාඩි 20ක්වත් යන්නේ නැහැ. හරිම චූටි වෙලාවක් යන්නේ ඉවර කරන්න. සුටුස් ගාලා ඉවර කරන්න පුළුවන්. හරිද? දැන් මේ ගණන් උගන්නන ටික කොහොමත් කරනවනේ. හරිද? මේ ළමයින්ගේ ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි හිතන විදිහේ චූටි අවුලක් තියෙනවා. ඒ කියන්නේ හැමෝම පුරුදු වෙලා ඉන්නේ කැල් එකක් වගේ ගණන් හදන්න. හැමෝටම තියෙන්නේ කැල් එකක් වගේ. ඒ කියන්නේ හිතන්නකෝ ළමයි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා 10 මේ 10 තියෙනවා මිනිස්සු 20කට 10 ගානේ. අනේ මිනිස්සු 21කට කියලා හිතන්නකෝ.
මිනිස්සු 21කට රුපියල් 1000 ගානේ දුන්නොත් කීයා 22කට කියලා හිතන්න 1000 ගානේ දුන්නොත් කීයද කියලා. ළමයි කරන්නේ මොකද්ද? මේක වැඩි කරනවා 21කින්. හරිද? 21කින් වැඩි කරද්දි උඩට 0.0.0.1යි දෙකකින් වැඩි කරනවා 0.0.0.2යි ඊට පස්සේනේ මේක දාගන්නේ ගොඩාක් අය. මං කියන්නේ සාපේක්ෂව වැඩි ප්‍රමාණය. මේක එකපාරටම උත්තරේ සෝරි මෙතන 20000 නේ 21000 හරිද 21000 නේ 21 නේ මම වැඩි කරේ මෙතන 21 හරිද 21000 ඔය උත්තරේ කෙලින්ම 21000 කියලා ගන්න කීප දෙනෙක් ඉන්නේ හරිද මේක 21000 කියලා ගන්න ලොකු අමාරුවක් නෑ ඇත්තටම හරිද දැන් ඔයාලට මේකේ එක thinking pattern එකක් මොන වගේද මේ මිනිස්සයා හිතන්න උගන්වන්නේ කියලා කියලා දෙන්න එපා ඒ කියලා දෙන ඒවාට ආපුවාම මේ ළඟදී සාමාන්‍යයෙන්ම නිවුස් බලන්නේ ඔය මේ YouTube එකෙන් අහරේ මෙහෙ දැක්කොත් තමයි මේ නිවුස් එකක්. හරිද? ඉතින් එක නිවුස් එක තිබ්බා අලුත් ආණ්ඩුව මාස 6කින් අරන් තියනවා කියලා ණය රුපියල් ට්‍රිලියන 6ක්. දැන් මාස 6කට රුපියල් ට්‍රිලියන 6ක් ණය අරන්ලු. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි දන්න විදිහට අපේ ණය අරන් තියෙන්නේ අවුරුදු 76කට. අවුරුදු 76ක් තුල අරන් තියෙනවා ඩොලර් බිලියන 60ක් විතර. එහෙමනේ කියන්නේ. අවුරුදු 76කදී ඩොලර් බිලියන 60ක් ණය අරන් කියලා කියන්නේ. දැන් මට හොයාගන්න ඕනේ ඩොලර් වලින්නේ. දැන් මෙයාලා කියන්නේ ඩොලර් බිලියන 60ක් ණය අරන් කියලා. දැන් මට මේක ඩොලර් වලින් හොයාගත්තේ නැත්නම් මට මේක කම්පෙයාර් කරන්න බෑනේ. රුපියල් කියන්නේ වෙනස් එකක්නේ. දැන් අපි රුපියල් වලින් ණය කීයක් තිබ්බද කියලා අහලා නෑනේ මෙච්චරක. මම දැනගෙන හිටියා දැනගෙන නෙමෙයි. ඇත්ත කතාව රුපියල් 300ක් කියන්නේ. රුපියල් 300ක් කියන්නේ ඩොලර් එකක්. හරිද? රුපියල් 300ක් කියන්නේ ඩොලර් එකක් කියලා දන්නවනේ. හරිද? එතකොට හැම ඩොලර් යුනිට් එකක්ම රුපියල් 300කින් වැඩි කරපුවාම 300ක් තමයි වෙනස තියෙන්නේ. හරිද? ඒක හින්දා මම හිතින් හදාගත්තා ඩොලර් මිලියන එකක් කියන්නේ ඒ වගේම 300 ගුණයක් රුපියල්. ඒ කියන්නේ රුපියල් මිලියන 300ක් තමයි ඩොලර් එකක් කියන්නේ. ඩොලර් මිලියන එකක් කියන්නේ. ඒ කියන්නේ ළමයි ඒ වගේම ඩොලර් බිලියන එකක් කියන්නේ. ඩොලර් බිලියන එකක් කියන්නේත් රුපියල් බිලියන 300ක් වෙන්න එපේ. රුපියල් බිලියන 300ක් වෙන්න එපේ. හරිද? දැන් මෙතෙන්ට නිකන් වැඩේ හරි. හැබැයි ආයෙ පාරක් පල්ලෙහාට ගියොත් එහෙම ට්‍රිලියන 300ක් එනවා. අපි ඒකටත් යන්කෝ. එහෙම තමයි හිතුවේ. රුපියල් ට්‍රිලියන 300ක් එනවා. ට්‍රිලියන 300ක් එනවා. හැබැයි මට ඕනේ ඩොලර් බිලියන වලින්. 1000න් නේ වැඩි කරන්නේ. මිලියන බිලියන ට්‍රිලියන කියන එක 1000න් වෙනස තියෙන්නේ. හරිද? ඔන්න 1000න් වෙනස තියෙනවා. හරිද? එතකොට 1000න් වෙනස තියෙනවා නම් බිලියන 1000ක් වෙන්න ඕනේ. මට මොකද මේක බිලියන වලින්ම ඕනේ හින්දා. දැන් මම මම හිතපු විදිය කියන්නේ. ඔයාලටත් මේ විදිහට හිතන්න පුරුදු කරනවා ඈ. හරිද? ඔහොම ගියා. දැන් ඕන කරන්නේ අපිට ට්‍රිලියන 6යිනේ. හිතින්ම මම මේක බෙදුවා 6ක් එන්න නම් මේක 50න් බෙදන්න ඕනේ. මේ පැත්තත් 50න් බෙදන්න ඕනේ මම. හරිද? බෙදුවම මෙතන එනවා රුපියල් ට්‍රිලියන 6ක් එනවා. හරිද? එතකොට මේ පැත්තට එනවා ඩොලර් බිලියන 20ක්. දැන් මට හදාගන්න පුළුවන්. කලින් මෙයාලා අරන් තිබ්බේ ඔක්කොම එකතු වෙලා අවුරුදු 76ක් පුරාවට ඩොලර් බිලියන 60යි. දැන් මාස 6ක්. මාස 6ක් කියන්නේ 12න් 6ක්. එතකොට නේ අවුරුද්දක් වෙන්නේ. ඊ ඇතුළත මෙයාලා අරන් ඩොලර් බිලියන 20ක්. තව ටිකක් ඔයාලට සරල කරගත්තොත් මේක මට කියන්න පුළුවන් අවුරුදු 76ක් වෙනුවට 0.5 පුරාවට අරන් තියෙනවා ඩොලර් බිලියන 20ක්.
දැන් මට කාට හරි මේක පැහැදිලි කරන්න පුළුවන් අවුරුදු 76ක් පුරාවට. දැන් එතනම ඉද්ද අප්පච්චිට මම ඕක රුපියලෙන් කියපුවාම එයාට තේරෙන්නේ නැහනේ. වැඩේ වෙනස්ම දෙකක්නේ. දැන් මට මුලින් තේරෙන්නේ නැහැ. මං ටක් ගාලා මේ ටික හිතින් හදලා කිව්වා අවුරුදු 76කදී ඩොලර් බිලියන 60ක් කරන්. මෙයාලා අවුරුදු භාගයකදී, ඒ කියන්නේ මාස 6කදී අරන් ඩොලර් බිලියන 20ක්. හරිද? ඊළඟට දැන් කෙටි ක්‍රම නෙමෙයි හිතන්නකො තිබ්බා කියලා 14 බෙදන්න තියෙනවා කියලා 12න්. දැන් මේක මම අර පලංචියක් වගේ එකක් ගහගෙන බෙදන්නේ නැහැ. හරිද? මං කරන්නේ මොකද්ද? මෙහෙම මම බෙදන් යනවා. 14ට 12 ඒවා කීයද? 1යි. ඉතුරු කීයද? 2යි 20යි. 20ට 12 ඒවා කීයද? 1යි. ඉතුරු කීයද? 8යි. 8 බෙදනවා 12න්. නෑනේ බිංදුවක් පල්ලෙහාට ගන්න ඕනේ. හරිද? 80ට 12 සරක් කීයද? 12 සරක් 6 72යි. හරිද? 12 සරක් 6 72යි. එතකොට ඉතුරු කීයද? 12 සරක් 6 72යි. 80න් 72ක් අඩු වුණාම 8යි. ආයෙ බිංදුවක් පහළට ගන්නවා 80යි. ආයෙ 6යි. මේක තමයි මේකට උත්තරේ. මේ කෙටි ක්‍රමයක් නෙමෙයි. අර ඔයාලා හිතන වේගය ඉක්මන් කරාම. හරිද? 17 බෙදමුකෝ බලන්න අපි ආයෙ පාර 12ෙන්ම මොකද වෙන්නේ බලන්න. 17ට 12 ඒවා 1යි. හරිද? 17ට 12 ඒවා 1යි. ඉතුරු කීයද? 5යි. 50ට 12 ඒවා කීයද? 12 වරක් 4 48යි. හරිද? 50ට 48යි ආයෙ දෙකක් ඉතුරුයි. 20ට කීයද? ආයෙ බිංදුවක් පහළට ගත්තා. 20ට කීයද? 20ට 12 ඒවා 1යි. 20ට 12 ඒවා 1යි. දැන් 8ක් ඉතුරුයි. 12 වරක් 8 ආයෙ මේ විදිහටම ඇදිලා යනවා. හරිද? කෙටි ක්‍රමයක් නැහැ. නිකම් බෙදුවා. ඔය වගේ ඉතින් ඉලක්කම් ගොඩක්. දැන් මේ වගේ ඒවානේ අපිට හම්බෙන්නේ. මේ වගේ ඒවා තමයි හම්බෙන්නේ. දැන් උත්තරයක් ඉතින් මේ වගේ තියන්න. එතකොට ඉබේ පුළුවන් වෙනවා. දැන් මේ විදිහට ඒක තමයි මම හිතන්න පුරුදු කරනවා කියේ. දැන් මෙහෙම එක දිගට බෙදන්න කියලා දෙනවා. දැන් නැත්තම් තව යුට්ටක් වෙනස් එකක් හදමුකෝ. 5 බෙදන්න වෙනවා 3ෙන් කියලා. නෑ. එහෙම බෙදපුවාම ඉතින් එක වගේම උත්තරයක් එන්න කමන්නේ. 5ට 3 ඒවා 1යි 2ක් ඉතුරුයි. ඊට පස්සේ 2ක් ඉතුරුයි 20ට 3 ඒවා කීයද 6යි. එතකොටත් උත්තරේ මෙහෙම එකක්මයි එන්නේ. ආයෙ පාර. එහෙම නැතුව අපි බෙදමු 8 බෙදමු 3 වෙනසකටත් එක්ක. 8ට 3 ඒවා 2යි. හරිද? 8ට 3 ඒවා 2යි 6යි 2ක් ඉතුරුයි ආයෙ ඒකමයි එන්නේ. එහෙම ඒවමද මන්ද මට මතක් වෙන්නේ. හරිද? මෙහෙම උත්තරයක්මයි එන්නේ. හරිද? දැන් කමන්නේ ඔහොම මේ විතරමයි අද වෙලා හොඳ නැහැ එන්නේ. හරිද? පන්තියට එන්න මේක ෆ්‍රීනේ යන්නේ. මේ තියෙන જાති ඔක්කොම මුලක ඉඳන් මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. ගණන් හදලා එන එක්ස්පීරියන්ස් එකකින් කොහොමද හදන්නේ? හරිද? මේ ඒෂියන් කැල්ලෙක් කියලා එකක් අහලා තියෙනවද? ඒෂියන් අයගේ කැල් එක කියන්නේ ටිකක් වෙනස් එකක්. හරිද? දැන් අපි පාවිච්චි කරන කැල් එකේ ඉලක්කන්නේ තියෙන්නේ 1 2 3. ඒෂියන් කැල් එකේ එහෙම එකක් නැහැ. මේක පොඩි ජෝක් එකක් ඔය දැකලත් ඇති ගොඩක් අය. එයාලා හදන්නේ මෙහෙම එකක් තියෙනවා. සුබ් බෝල් එකක්. එයාලා හදන්නේ සුබ් බෝල් එක ගානක් නෙමෙයි. සුබ් බෝල් එකක් ඩොලර් 60යි කියලා කියන්නකෝ. ඒවා 10 දෙනෙක් ගත්තොත් කීයද කියලා හිතන්න. සුබ් බෝල් මේ 6ක් මේ මොනවද 10 දෙනෙක් කෑලා සුබ් බෝල් කෑවා. එතකොට සුබ් බෝල් මේ එකක් 60යි. එතකොට මේක නිකන් එයාලගේ 60 තමයි මේ. එයාලගේ 60 තමයි මේ. එතකොට 60 10න් ඉඩි කරපුවා තමයි ඩොලර් 600ක් හරි මොකක් හරි එකක් කියලා ගන්න. හරිද? ඔන්න ඔය වගේ ඔයාලට දැන් හිතන්නකෝ ඔයාලා හැමතිස්සෙම දකින්නේ වාහන. දැන් මම මේක පුරුදු වෙලා තියෙන මේ ඩොලර් ගණන් හොයන්න මම ටිකක් වාහන වලට ආස හින්දා මොකක් හරි වීඩියෝ එකකින් බලනවා වාහන වල ගාන. වාහන වල ගාන බලලා ඉවරලා මම ඉතින් ඩොලර් තියෙන ඒවා රුපියල් වලට හරවලා බලනවා. රුපියල් තියෙන ඒවා ඩොලර් වලට හරවලා බලනවා. එහෙම තමයි මම කරේ. ඉතින් දැන් ඔයාලට ඔයාලගේ ලෙවල් එකෙන් හදන්න දැන් ගෙදර ඉඳලා පොල් බිස්නස් එකක් තියෙන පොල් වලින් ගණන් හදන්න. අන්න ඒ වගේ අමුතු જાති තියෙනවා කරන්න. හරිද? එතකොට කොටස් 10කට බෙදලා තියෙනවා. මම මුලින් කිව්වා වගේ ටියුට් එක ඕන අය ටියුට් එක PDF එක ගන්න පුළුවන්. printed ටියුට් එකක් ඕන නම් අර කලින් කිව්ව විදිහට කතා කරලා ඉල්ල ගන්න. එහෙම ඉල්ලගෙන වැඩේ කන්ටිනියු කරන් යන්න. දවස් 4කින් විතර මේ වැඩ ටික සේරම ඉවර කරපුවාට පස්සේ ගණන් උදාහරණ ගණන් තියෙනවානේ. දන්නේව නැතුව ඔයාලට තියෙන තාපය ගණක් හදලා. හරිද? මෙතන හදලා. ඒ කියන්නේ තාපය උගන්නලා නැහැ 9 වසරේ කෙනෙක් තාපය ගණක් හදලා. එකම දේ තියෙන 9 වසරට ගියාම අර දත්ත ටික දෙනවා දත්ත ටික හොයලා සමීකරණයට දාන්න. ඒ වගේ වැඩේ කරගෙන යන්න ඕන කරන ඔක්කොම මැත්ස් පාර්ට් ටික දෙනවා.
දැන් මැත්ස් පාර්ට් එක දන්නවනම් ඒ කියන්නේ බයෝ වල තමයි වැඩියෙන්ම තියරි තියෙන කටපාඩම් කරනවා. මැත්ස් වල හරි චුට්ටයි. මේ මැත්ස් වල නෙමෙයි ෆිසික්ස් වල කෙමිස්ට්‍රි වල චුට්ටයි තියෙනවා. චුට්ටක්ම තියෙන ෆිසික්ස් වල ඊළඟට කෙමිස්ට්‍රි වල ඊට පස්සේ තමයි බයෝ වල. පණ දාගෙන බයෝ පාඩම් ගන්න ඕනේ නැහැ. හරිද? බයෝ සාමාන්‍ය විදියට පාඩම් කරා මේ ටිකේ පාඩම් ගන්න දෙයක් ඇත්තෙම නැහැනේ. තුනම එක ගන්නට පාඩම් කරා මැත්ස් ටික දන්නවා කොහොමද මේ ටික ඔබවුවට පස්සේ සුළු කරගන්නේ කියලා. වැඩේ හරි ඒකක් ගන්න එක පට්ට ලේසි. දැන් ටික දවසක් යනකොට මේ ගණන් වලට වඩා විද්‍යාව ලේසි. අනිත් ඔක්කොම සබ්ජෙක්ට් වලට වඩා විද්‍යාව ලේසි. හරිද? හරි. එහෙනම් ගෲප් එකට අවශ්‍ය දේවල් සේරම දානවා. අපි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක හම්බෙමු.